ආයිබෝවන් දුවේ පුතේ, ඔයාලට ලස්සන පුංචි කතාවක් අදත් මම අරගෙන ආවා. ඔන්න දුවේ පුතේ, එකමත් එක් කැලෑවක ලොකු සිංහෙක් ජීවත් වුණා. ඉතින් මේ සිංහයාට දවසක් බඩගිනි වෙලා කෑම හොයාගෙන කැලේ ඇවිදිනකොට හොඳටම මහන්සියක් දැනුණා. ඒ නිසා මේ සිංහයා එතන ළඟ තිබුණ ලොකු ගහක් මුල ඉඳගත්තා. ඉතින් දන්නේම නැතුව සිංහයාට හොඳටම නිින්ද ගියා. මෙන්න මේ වෙලාවේ ඒ ගහ ළඟ තිබුණ මී ගොලක හිටපු පුංචි මී පැටියෙක් එතනින් එහාට මෙහාට දුවගෙන ගියා. ඉතින් ගේ යන ගමන් සිංහයාගේ ඇඟ උඩිනුත් එහෙට මෙහෙට දිව්වා. ඔන්න එතකොට මොකද දන්නවද උනේ? නිදාගෙන හිටපු සිංහයාට එකපාරම ඇහැරුණා. නිින්දෙන් ඇහැරිච්ච සිංහයාට හොඳටම තරහ ගිහින් බැලුවා කවුද මගේ නිින්ද කැඩුවේ කියලා. එතකොටම සිංහයා මේ පුංචි මී පැටියව දැක්කා. හොඳටම තරහ ගිහින් හිටපු සිංහයා මේ මීයව මරන්න ලෑස්ති වුණා. ඒක දැකපු මී පැටියා හොඳටම බය වෙලා සිංහයාගෙන් සමාව ඉල්ලුවා. පස්සේ සිංහයාට මේ පුංචි මී පැටියා ගැන හොඳටම දුක හිතිලා මීයව මරණ එක නවත්තලා එයාට සමාව දුන්නා. ඔහොම ටික කාලයක් ගත වුණා. ඔන්න දවසක් මේ සිංහයා කෑම හොයාගෙන කැලේ ඇවිදිනකොට දඩයක්කාරයෙක්ගේ උගුලකට අහු වෙලා ලොකු දැලක හිර වුණා. එතකොටම එතනින් දවසක් අර සිංහයා සමාව දුන්න පුංචි මේ මී පැටියා ගමනක් යන්න ආවා. ඉතින් මේ මී පැටියට ඕන වුණා එදා Tamanට සමාව දුන්න මේ සිංහයාව මේ උගුලෙන් බේරගන්න. එහෙම හිතපු මී පැටියා එයාගේ පුංචි දත් වලින් මේ දැල හපලා සිංහයාව බේරගත්තා. සිංහයාත් මේ වෙලාවේ Tamanව මේ උගුලෙන් බේරගත්ත පුංචි මී පැටියට ස්තුති කළා. ඊට පස්සේ දෙන්නම සතුටින් කැලේ ඇතුළට ගියා. ඔන්න පුංචි දුවේ පුතේ, අපිට මේ කතාවෙන් ලොකු ආදර්ශයක් දෙනවා. ඒ මොකද්ද දන්නවද? ඔයාලා කරන හොඳ වැඩවල ප්‍රතිඵල කවදා හරි ඔයාලට ලැබෙනවා.